Hi guys. අද මගේ ඊජිප්ත් සංචාරයේ දෙවනි දවස. ඔයගොල්ලෝ මගේ කලින් වීඩියෝ එක බැලුවා නම් ඔයගොල්ලෝ දන්නවා මම අද ඉන්නේ සිටඩෙල් වල. උදේවරුේ මම ගියා මොහමඩ් අලි මොස්ක් එක බලන්න. දැන් මම මේ යන්න හදන්නේ සිටඩෙල් වල තියෙන මිලිටරි මියුසියම් එකට සහ පොලිස් මියුසියම් එකට. ඉතින් ගිහිල්ලා බලමු ඒ ස්ථාන කොච්චර ලස්සනද කියලා. මොහමඩ් අලි මොස්ක් එක බලලා ඉවරලා අපි එන්ටර් වෙන තැනින්ම තමයි පහළට එන්න තියෙන්නේ. පහළට ඇවිල්ලා වම් අත පැත්තට ඔයගලන්ට බලා ගන්න හරි ලේසි සයින්ස් ගහලා තියෙනවා මිලිටරි මියුසියම් එක කියලා. වම් අත පැත්ත හැරලා දිගටම වහම තමයි මිලිටරි මියුසියම් එක හම්බෙන්නේ. මේ තියෙන්නේ මිලිටරි මියුසියම් එක තියෙන ඒරියා එකට ඇතුල් වෙන එන්ට්‍රන්ස් එක. ඉතින් ඇතුළට ගිහලා බලමු කොහොමද කියලා. මම ඔයගලන්ට කලින් වීඩියෝ එකේ සඳහන් කරා මේ බලකොටුව හැදුවේ සලහඩීන් විසින් කියලා. ඉතින් මේ බලකොටුව කොච්චර ශක්තිමත්ව එයාට හදන්න ඕමනා වුණාද කියන්නේ ඉතිහාසයේ සඳහන් වෙනවා. ගීසාවල තිබ්බ පොඩි පිරමීඩ් කඩලා ඒ වගේ තියෙන ගල් පවා ගෙනල්ලා තමයි මේ බලකොටුව හැදුවේ කියලා. මෙතනින් තමයි මිලිටරි මියුසියම් එක තියෙන ඒරියා එකට ඇතුල් වෙන්නේ. මේ මිලිටරි මියුසියම් එක දැන් තියෙන ගොඩනැගිල්ල පිළිබඳව ලස්සන කතාවක් තියෙනවා. මම ඒක ඉස්සරහට යන ගමන් ඔයගලන්ට කියන්න. මම මේ ඉන්නේ මිලිටරි මියුසියම් එක තියෙන අවුට්ඩෝර් ඒරියා එකේ. ඉස්සරහට ගියාම තමයි මියුසියම් එක තියෙන බිල්ඩින් එක හම්බෙන්නේ. ඔයගලන්ට පේනවනේ ඇතුළට එනකොටම තියෙන්නේ ලොකු කාලතුවක් ගොඩක්. ඉතින් දෙපැත්තෙම හයි කරලා තියෙනවා විශාල ප්‍රමාණයක්. හොඳින් නඩත්තු කරලා තියෙනවා. ඒ වගේම පිත්තල කාලතුවක්කු ගණනාවකුත් මේ දෙපැත්තේ හයි කරලා තියෙනවා. මිලිටරි මියුසියම් එක ඇතුළට ඇවිල්ලා මේ ඕපන් ඒරියා එකේ මැදට එනකොට මේ ඔයගලන්ට පේන්නේ ඊජිප්ෂියන් ආමි එකේ ඉස්සර කාලේ ලීඩර් ඉබ්‍රහීම් පාෂාගේ පිළිරුව. ඊට පස්සේ මේ ඕපන් ඒරියා එකේ හම්බෙන හැම පිළිරුවක්ම ඉස්සර කාලේ රජවරුන්ගේ සහ නූතන පාලකයන්ගේ පිළිරුව ගොඩක් තමයි මේ ඒරියා එකේ තියෙන්නේ. මේ මියුසියම් එක ඉස්සරලාම පිහිටවලා තියෙන්නේ 1937 ෆලාකේහි ආරක්ෂක අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලක. ඊට පස්සේ 1938 දී తాවකාලිකව ගාඩන් සිටිහි ගොඩනැගිල්ලකට මාරු කරලා තියෙනවා මේ මියුසියම් එක. ඊට පස්සේ 1949 දී කයිරෝ බලකොටුවේ මේ දැන් තියෙන අල් හරාම් මාලිගයට ගෙනල්ලා තියෙනවා. මේ මියුසියම් එක තියෙන පැලස් එක හඳුන්වන්නේ හරාම් පැලස් කියලා. ඉතින් මේක 1872 දී මොහමඩ් අලි පාෂා විසින් තමයි ඉදි කරලා තියෙන්නේ. මියුසියම් එක තියෙන ඇතුළු ගොඩනැගිල්ලට යන්න කලින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් එලිමහනේ හරිම ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා. එයාප්ලේන් සහ යුද ටැංකි. මේ ස්ථානයේ බොහොම පැරණි ආයුධ වගේම නවීන පන්නේ ආයුධ දක්වාම ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා ප්‍රදර්ශනයට තියලා හරිම අපූර්වට නඩත්තු කරලා. ඒ වගේම ඔක්තෝබර් වෝ එකේදී ඊශ්‍රායල් වලින් අල්ලගත්ත යුද ටැංකි සහ ඊජිප්ෂියන් හමුදාව පාවිච්චි කරපු පරණ යුද ටැංකි බොහොම අපූර්වට මේ ස්ථානයේ ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ වගේම හරිම ලස්සනට නඩත්තු කටයුතු කරලා තියෙනවා මේ හැම එකේම. මේ යුද ටැංකි ගාවට ළමයි ගිහිල්ලා හිටියට පික්චර්ස් ගන්න යන්න බෑ. මම try කරා යන්න දෙන්නේ නැහැ. මොන හරි විදිහකින් මේ පොඩි ළමයි ගිහිල්ලා තියෙනවා මේ ස්ථානෙට. හැබැයි මම try කරා යන්න පික්චර්ස් ගන්න යන්න දෙන්නේ නැහැ. ඒ කාලේ හමුදාව පාවිච්චි කරපු පැරණිම ගුවන් යාන පවා මේ ස්ථානයේ හරිම ලස්සනට නඩත්තු කරලා ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඉතින් මම ඉස්සෙල්ලා ඔයගලන්ට කිව්වා හරි ලස්සන කතාවක් තියෙනවා කියලා. මේ ඔක්කොම පටන් ගන්නේ 1805 මොහමඩ් අලි පාෂා බලයටපත් වුණාට පස්සේ. ඉතින් ඔහුට උවමනා වෙනවා තමන්ගේ බලය පව එක පෙන්වන්න ලොකු වියදමක් කරලා පැලස් එකක් හදන්න. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ පැලස් එක නිර්මාණය වෙන්නේ. ඊට පස්සේ බොහොම අනපේක්ෂිත සිදුවීමක් වෙලා තියෙනවා. 1840 බ්‍රිතාන්‍යයන් විසින්
ඊජිප්තුව ඔවුන්ගේ මූලස්ථානය බවට පත් කරගෙන තියෙනවා. ඉතින් මේ ස්ථානය බ්‍රිතාන්‍ය සෝල්ජර්ස්ලාගේ හොස්පිටල් එක විදිහට පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. අවුරුදු 19ක් පුරාවට බ්‍රිතාන්‍යයන් ඊජිප්තුවෙන් යනකම්. මේක තමයි මියුසියම් එක තියෙන ගොඩනැගිල්ලට ඇතුළු වෙන එන්ට්‍රන්ස් එක. ඇතුළට ගිහලා බලමු කොහොමද කියලා. ඇතුළට එනකොටම වීඩියෝ කරන්න එපා කියලා කිව්වා. පික්චර්ස් විතරයි ගන්න පුළුවන් කියලා. හැබැයි මම ඇතුළට ඇවිල්ලා පොඩි ක්ලිප්ස් ගත්තා. මම දැක්ක ගොඩක් කට්ටිය ගන්නවා. ඉතින් මමත් ගත්තා පොඩි ක්ලිප්ස් ඔයගලන්ට පෙන්වන්න ඇතුළ මොන වගේද කියලා. මේ මියුසියම් එකේ තියෙන ගොඩනැගිල්ලට ආවම කාටවත් හිතෙන්නේ නැහැ මේක පැරණි අතැල්ලා දාපු පැලස් එකක් කියලා. පැරණි කාලේ ඉඳන්ම යුද්ධ වලට පාවිච්චි කරපු ආයුධ සහ ඇඳුම් ආයිත්තන් සියලුම දේවල් මේ මිලිටරි මියුසියම් එකේ ප්‍රදර්ශනය කරලා තියෙනවා. මේ මියුසියම් එක ඇතුළට ආවම ඔයගලන්ට බලා ගන්න පුළුවන් යුද්ධයේදී සහභාගී වූ සියලුම දෙනාට ලොකු ගෞරවයක් සහ ස්ථානයක් දීලා තියෙනවා මේ මියුසියම් එකේ. ලොකු රෑන්ක් වල වගේම සාමාන්‍ය මිනිස්සුන්ට පවා ලොකු ස්ථානයක් දීලා තියෙනවා මේ මියුසියම් එකේ. හරිම අලංකාරව නිම කරලා තියෙනවා මේ මියුසියම් එක. ඒ වගේම ඉස්ලාමීය යුගයේ ඊජිප්තුවට ආපු බාහිර ප්‍රහල වලින් කොහොමද ආරක්ෂා වුනේ ඒ හැම දෙයක්ම ලස්සනට පෙන්ලා තියෙනවා මේ මියුසියම් එක ඇතුලේ. මේ මියුසියම් එක ශාලා කිහිපයකින් සමන්විතයි. ඉතින් විශේෂම ශාලා ටික තමයි ඔටෝමන් සහ මොහමඩ් අලි පාෂා මිලිටරි ශාලාව, ඒ වගේම 1948 අරාබි ඊශ්‍රායල් යුද ශාලාව, 1952 විප්ලව ශාලාව, 1956 සුවස් යුද ශාලාව, 1967 යුද ශාලාව, 1973 යුද ශාලාව. මේ හැම ශාලාවක්ම ආවහම මිස් කරන්න නැතුව බලන්න. ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් සහ ගොඩාක් තොරතුරු තමන්ට ලබා ගන්න පුළුවන් මේ ස්ථානයේ. මිලිටරි මියුසියම් එකෙන් පස්සේ මම යන්නේ පොලිස් මියුසියම් එකට. මිලිටරි මියුසියම් එකෙන් එළියට ආවට පස්සේ ඉස්සරහින්ම තියෙන්නේ පොලිස් මියුසියම් එක. ඉතින් හරිම ලේසි හොයාගන්න. මේකටත් ගිහිල්ලා බලමු මේකත් මිලිටරි මියුසියම් එක වගේමද කියලා. පොලිස් මියුසියම් එක තියෙන ඒරියා එකට ඇතුල් වෙනකොටම තියෙන්නේ සිටඩෙල් ප්‍රිසන් එක. මේගොල්ලන්ට බලා ගන්න පුළුවන් සිටඩෙල් ප්‍රිසන් එක ඒ තියෙන ඒ ඇතුළට යන්න කලින් මේ එළියේ තියෙන සම්පූර්ණ මැප් එක සහ ඒ කාලේ තිබ්බේ කොහොමද ඒ තොරතුරු සියලුම දෙයක්ම මේ ඡායාරූප පෙන්ලා තියෙනවා. බලන්න පුළුවන් ආව කෙනෙක්ට. මේ ප්‍රිසන් එක ගැන චුට්ටක් කියනවා නම් මුළු මාලිගාව පුරාම බන්ධනාගාර ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉස්සර මේක ඉතිහාසයේ අඳුන්වලා තියෙන්නේ The Great Pit කියලා. කියන්නේ අපේ සිංහල භාෂාවෙන් කියනවා නම් වල එහෙම නැත්නම් මහා සිදුරක් කියන තේරුම තමයි ඒකේ තියෙන්නේ. මගුලන්ට ඉස්සලා කිව්වා වගේ 1874 දී කෙඩෙව් ඉස්මායිල් විසින් මේ ස්ථානයෙන් රාජ්‍ය මූලස්ථානය අබ්දින් මාලිගයට අරන් ගියා. ඊට පස්සේ තමයි මේ බන්ධනාගාරය ස්ථාපිත කරලා තියෙන්නේ. මේ ප්‍රිසන් එක මීටර 50ක වගේ මාර්ගකින් සමන්විතයි. මේක අංශ දෙකකට බෙදලා තියෙනවා නැගෙනහිර සහ බටහිර කියලා. ඊට අමතරව සිරකරුවන්ට වද හිංසා පමුණවන්න, පාපෝච්චාරණය කරව ගන්න, ඒ වගේ දේවල් වලටත් සිරමැදිරි වෙනම සකස් කරලා තියෙනවා. පොලිසිය පිළිබඳ ඉතිහාසය පොඩ්ඩක් සඳහන් කරනවා නම් පාරාව යුගයේ රජුරුන්ට සහ ඔහුගේ පිරිසට ඕනි වෙලා තියෙනවා පොලිස් සිස්ටම් එකක් ඇති කරන්න. ඉතින් මේකේ මේන් මිෂන් එක වෙලා තියෙන්නේ නයිල් ගඟේ වතුර විවිධ ඊජිප්තුවරුන්ට හරියාකාරව බෙදා දීම තමයි මේන් මිෂන් එක වෙලා තියෙන්නේ. පොලිස් මියුසියම් එකේ ප්‍රසිද්ධම සහ ආකර්ෂණීයම කොටස තමයි අපරාධකරුවන්ගේ ඡායාරූප සහ විස්තර ප්‍රදර්ශනය කරලා තියෙන කොටස. මේ ස්ථානයට එනකොට ගයිඩ් කෙනෙක් එක්ක එන්න කිව්ව එකයි මං ඒ විස්තර සහ ඒ කතා හැම දෙයක්ම දැනගන්න පුළුවන්. තව දෙයක් මෙතනින් ප්‍රසිද්ධම ඡායාරූප දෙක තමයි රායා සහ සකීනාගේ ඡායාරූප දෙක. රායා සහ සකීනා කියන්නේ සහෝදරියෝ. මේ දෙදෙනාම තමයි ඊටාම රහසිගත සහ නරකම මිනිමරුවන් දෙනෙක් විදියට ඊජිප්තු වල සලකන්නේ. කතාව ඔයගලන්ට හොයලා දැනගන්න පුළුවන්. හරිම ඉන්ටරෙස්ටිං කතාවක්. මේ පොලිස් මියුසියම් එක අනිත් මියුසියම් වගේ ලොකු තැනක් නෙමෙයි. ඊටමත් පොඩි ස්ථානයක්. ඉතින් මෙච්චර වෙලා යන්නේ නැහැ මේ මියුසියම් එක බලලා ඉවර කරන්න. බොහොම පොඩි කලෙක්ෂන් එකක් තමයි පෙන්ලා තියෙන්නේ. මම උදේ මොස්ක් එක පැත්තෙන් පෙන්වුවා වගේම මේ ස්ථානයට කයිරෝ සිටි එක හොඳටම පේනවා. ඉතින් මේ සිටඩෙල් කියන්නේ මහා විශාල බලකොටුවක්.
ඉතින් මුළු වලකොටු වටේටම කයිරෝ සිටි එක හොඳට පැහැදිලිව පේනවා. සිටරල් වල ගත කරපු කාලේ ඉවරයි අද. ඉතින් දැන් යන්න ඕනේ හොටෙල් එකට. තව වෙන ප්ලෑන්ස් වගේක් තියෙනවා. ඉතින් ඉමීඩියට් ඉවර කරලා මේ සිටරල් වල එන්ට්‍රන්ස් එක පැත්තට එන ගමන් ආපහු එතනින්ම තමයි එක්සිට් එකක් තියෙන්නේ. මේ විදිය කට්ටිය මේ ඒරියා එකේ ඉන්නවා එළියේ. ඉතින් එක පොඩි දේවල් විකුණන කට්ටිය. ඉතින් මේ කට්ටියකින් ගන්නවා නම් කතා කරලා අඩු කරලාම ගන්න. මොකද මේගොල්ලෝ කියන්නේ මොම ලොකු ගාණක් ටූරිස්ට්ලාට පොඩි පොඩි දේවල් වුණත් ඉතින් බාගින් කරලා ගන්නවා නම් මේ ස්ථාන වලින්. ඊජිප්තුව කියන්නේ හරිම බිසි රටක්. මම නම් හරි ආසයි මේ රටට මිනිස්සු ගොඩක් අනම්මනම් කිව්වට ඉතින් ඇවිල්ලා බැලුවාම තමයි හැම රටකටම තේරෙන්නේ කවුරු මොනවා කිව්වත් මේ රටවල් කොච්චර ලස්සනද සහ දේවල් තියනවද ඉගෙන ගන්න කියලා. මේ ඉඳගෙන ඉන්නේ Uber එකක් බුක් කරලා හොටෙල් එකට යන්න. Uber කෙනකම් මේක තමයි මං කයිරෝ වල බුක් කරපු හොටෙල් එක. ඉතින් උදේ ඇවිල්ලා ලගේජස් තියලා ගියා. චෙක් ඉන් උනේ නැහැ. දැන් හොටෙල් එකට ආවේ චෙක් ඉන් වෙන්න. දැනගෙන හොටෙල් එක බුක් කරාට එළියෙන් දැක්කම නම් මටත් ගොඩක් ප්‍රශ්න ආවා. හැබැයි ඇතුළට ආවම නම් මේ ප්‍රශ්න සියලුම දේවල් වලට උත්තර හම්බුණා. හරිම ලස්සන හොටෙල් එකක් සහ හරිම පිළිවෙලයි. චෙක් ඉන් කටයුතු ටික ඉක්මනින් කරගත්තා. මේ යන්නේ රූම් එකට. මේ හොටෙල් එකේ නම තමයි පැනරෝමා රම්සිස් හොටෙල්. කයිරෝ සිටි එකේ මැදට වෙන්නම තියෙන්නේ. ඉතින් ටූරිස්ට් ඇට්‍රැක්ෂන් එකටම හරිම ළඟයි මේ හොටෙල් එක. ඒක නිසා මේක බුක් කරේ. මේ හොටෙල් එකේ මම බුක් කරේ ට්වින් රූම් එකක්. ඉතින් රූම් එකට ගිහලා බලමු රූම් එක කොහොමද කියලා. එන්ටර් වෙනකොටම තියෙන්නේ බාත්රූම් එක. බාත්රූම් එකේ හොඳට ඊට පහසුකම් තියෙනවා. හොඳ ක්ලීන් එකට තියෙනවා. මේ තියෙන්නේ බාත්රූම් එක. ඒ වගේම ඇතුළට එනකොට ඔයාලට පේනවා ඇති ට්වින් බෙඩ්ස්. මොකද මම බුක් කරේ ට්වින් බෙඩ් රූම් එකක්. බෙඩ්ස් දෙකක් තියෙනවා. ටීවී එක, මිනි ෆ්‍රිජ් එක. අවශ්‍ය හැම පහසුකම්ම රූම් එකේ තියෙනවා. කම්ප්ලේන්ට් කරන්න කියලා මුකුත් නැහැ. රූම් එක හොඳයි. ගානත් හරිම රීසනබල්. මම මේ ගාන ඔක්කොම මේ ස්ක්‍රීන් එකේ දානවා ඔයගලන්ට. මේ යන්නේ රෙස්ටුරන්ට් එකට මොනාරි කන්න. හරිම බඩගිනි. දැන් කාප නැති හින්දා. මේ හොටෙල් එකේ රෙස්ටුරන්ට්ස් දෙකක් තියෙනවා. එක රෙස්ටුරන්ට් එකක් ඇතුලේ තියෙනවා. අනිත් එක රූෆ් টොප් එකේ තියෙන්නේ. මේ තියෙන්නේ මේ හොටෙල් එකේ ඇතුලේ රෙස්ටුරන්ට් එක. මම උඩට ගිහිල්ලා පෙන්නන්නම් රූෆ් টොප් එකේ තියෙන රෙස්ටුරන්ට් එකත් කොහොමද කියලා. මේ තියෙන්නේ රූෆ් টොප් එකේ රෙස්ටුරන්ට් එක. හරිම ලස්සනයි. මේ රූෆ් টොප් එකේ රෙස්ටුරන්ට් එකත් කයිරෝ සිටි එක හරිම ලස්සනට පේනවා. ලයිට්ස් එක හරිම ලස්සනයි. ඉතින් අද මගේ ඊජිප්තුවේ දෙවනි දවසේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. මම හෙට ඊජිප්තුවේ ඉන්න අන්තිම දවස. ඉතින් මම හෙට දවසේ ඇතුළත මොනවද කරන්න කියලා බලන්න ඊළඟ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරලා channel එකත් subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.